අපි 1760ට කම්බි කපාගෙන තියෙන්නේ. පළමු පියවර 1762ට බෙදුවාම 880යි. 880 මාක් එකක් දා ගන්න ඕනේ. 800යි 80යි 880යි ඈ. ඔන්න දැන් ඔන්න ඔහොම තමයි තියා ගන්න ඕනේ. විදිය ඈ. මම තියාගෙන නමනවාද. ඔන්න දිග ඇදුනා ඈ. 890ක් වෙලා තියෙනවා දිග. ඔන්න අනිත් පැත්ත ඒ පැත්තත් 890ටම තියෙනවා. දෙපැත්ත සමානයි. ඊළඟ ස්ටෙප් එක 150 මාක් එක 140 මාක් කරලා තමයි නමන්නේ. ඔන්න 150 එනවා. එතකොට ගානට එනවා 150. දැන් ඊළඟ මාක් එක 670 ගාන 660ට තියලා තමයි නමන්නේ. 10ක් අඩු කරන්න ඕනේ. ඒ තමයි ඇදුම් වාසිය කියන්නේ ඒකට. තව ගන්න. නොහොම තමයි ඔන්න ඔය කතිරේ තමයි එන්න ඕනේ. මෙහෙම තියාගත්තා. නැමුවා. මේ බටේ පොඩ්ඩක් ලොකු වැඩි නමන බටේ. තිබ්බා. ටිකක් ගත්තා හරියට. අන්න එහෙම ඔන්නෝම තමයි සිරප් එක එන්නේ දැන්. ඔන්න දැන් එතන සිරප් එක 150යි 140 මාක් කරලා නැමුවාම 150ට එනවා. ඔන්න අනිත් පැත්ත 670ට මාක් කරා මිලි 5ක් 3ක් විතර වැඩි වෙලා තියෙනවා. නෝද අවසන් ප්‍රතිඵලය ඔන්න ඕක. කොහොම තමයි නමා ගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. පොඩ්ඩක් එහා මෙහා වෙලා ඇති. අටේ කම්බිය නිසා. පරණ කම්බියකුත් ගත්තේ. අවුලක් නැහැ නේ. හොඳ එහෙනම්.